රයිඩ් එකක් යන්න හදන්නේ. කල්පිටිය කලුපුවේ තමයි අපි මේ බෝට් රයිඩ් එක යන්න දාගත්තේ. ඉතින් වේල් වොචින් යන්න බැරි වුණා අපිට. මොකද මේ වෙදේකත් එක මුහුදේ යන එක ටිකක් අමාරුයි කියලා කිව්වා. කල්පිටිය කලුපුවේ තියෙනවා දූපත් ටිකක්. ඉතින් මේ දූපත් වලට සහ තව පල්ලියක් තියෙනවා. මේ පල්ලිය තියෙන තැනට තමයි යන්නේ.
ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පෙන්නන්නම් දැන් මම මේ ඉන්න තැන. ඉතින් මාර ලස්සනයි. මේ බෝට් එක තමයි ආවේ. මේ තියෙන්නේ වේලක්කන්නි චර්ච් කියලා තමයි මේකේ නම තියෙන්නේ. මාර ලස්සනයි සුන්දර බෝට්ටු ගමනක්. හැබැයි පස්සට බුදු සරණයි. ඒ තරම් බම්ප් වෙනවා මේ වතුරේදී රැලි මේ නිසා. හැබැයි ඉතින් සුන්දරයි. අපි යමු පල්ලිය ඇතුළට. මේ චර්ච් එකත් බලලා ඉවරයි. දැන් යනවා ගයිස්. කල්පිටිය අර මේ තියෙන්නේ දැන් අත්ත ලංකාවේ මේ අත්තක්. ඒ අත්තේ තුඩුවටම යනවා. ඉතින් තුඩුවට කියන්නේ එතන උච්චමුනේ කියලා කියන්නේ. ඉතින් එතනට තමයි දැන් යන්නේ. ජීවිතේට ගිහිල්ලා නැහැ යන්න ආසාවෙන් හිටියා. ඉතින් එතන ඒ අර මෙහෙම අත්තක් තියෙන්නේ ලංකාවේ. ඒ අත්තේ තුඩුවටම තමයි දැන් යන්නේ. එහෙනම් අපි යන් මෙන්න මේ පැත්තේ උච්චමුනේ තුඩුවට. මේක තමයි guys ඉතින් සුන්දර උච්චමුනේ තුඩුව. ඉතින් ඔයගොල්ලොන්ට Google Map එකේ search කරොත් දකින්න පුළුවන් මම මේ ඉන්න තැන. ඉතින් මෙතනින් ඉවරයි නේද? මෙතනින් ඉවරයි. මෙහෙම ඇවිල්ලා මෙතනින් ඉවරයි. මගේ first time මේ ආපු ඉතින් මේ පැත්තේ මුහුද මේ පැත්තේ කලපුරු. ඉතින් මාරම ලස්සනයි. මේ අර ඈතින් පේන්නේ තනිකරම විල්පත්තු ජාතික වන උද්‍යානය. ඉතින් මාරම ලස්සනයි. මට ඩ්‍රෝන් එකක් තිබ්බනම් ඩ්‍රෝන් එකක් ගන්න ඉන්නේ. ඩ්‍රෝන් එකක් තිබ්බනම් මට මෙතන ලස්සන පෙන්වන්න තිබ්බ ඔයගොල්ලන්ට. ඉතින් guys අර ඈතට පේන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානය. මේ ඈතට පේන්නේ එහා පැත්තෙන් ඇතුල් වෙලා මැදක් හරියට වගේ වෙනකන් ආවා. බීච් එකට මෙන්න බෑයි කියලා කිව්වා. මොකද මේ වතුර පිටලා හිටේ කුල වැස්සනේ අපිත් ගියේ. ඒ ඕගොල්ලෝ කලින් වීඩියෝ එකේ දකින්න දින එක. මේ ඉතින් ඔය තියෙන්නේ මම ඔයාලට පෙන්නන්න. ඉතින් ඔය තියෙන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානය. රෝල්ඩ් යනකම මෙතනට යනකම තියෙන්නේ ඉතින් විල්පත්තුව තමයි. මෙතනටත් දැන් සමු දෙන්න හදන්නේ. දැන් යනවා තව දූපතක් තියෙනවා. අන්න අර ඈත පෙන් දූපත. දැන් යනවා එතනට. ඉතින් මේ ලංකාවේ එක පැත්තක කෙරවලක් අර අත්තේ තුඩුව මේ තියෙන්නේ. ඉතින් එතනටම ආවා. ජීවිතේවත් ඇවිල්ලා නැහැ. මෙතනින් ඉවරයි ඒ තුඩුව. එහෙනම් අපි ආපහු යමු. ඇත්තටම guys මේ එක දෙයක් කියන්න ඕන. දැන් මේ බීච් අපිරිසිදු වෙලා නැහැ. මොකද මිනිස්සු ගැවසෙන්නේ නැහැනේ. මිනිස්සු මෙතනට එනවා. ආදිම කලාතුරකින් තමයි මෙතනට එන්නේ මිනිස්සු. ප්ලාස්ටික් ඒවා මුකුත් නැහැ මේ බීච් එකේ. අනිත් බීච් වලට ගියොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොච්චර සවුතුද කියලා බීච් එක. ඉතින් ඇත්තටම මෙතන මේ මාර පිරිසිදුයි.
මොකද මිනිස්සු වෙන්නේ නැති හින්දා හැමෝම ඔය හැරි ගියොත් ප්ලාස්ටික් මුකුත් පරිසරයට එකතු කරන්න එපා. ඒ වදනත් දීගෙන අපි යමු අනිත් දූපතට එහා පැත්තේ තියෙන. මුරු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නිම්වලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඈත දියම සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත නැලලා අපි මාළු බාලා එනවෝ ටිකක් ලොකු දූපතක් මේක බලපුවේ තියෙන මට අර ඈතින් පේනවා මේ ඔය කරවල වාඩි එහෙම තියෙනවා යම් දූපත. ඔන්න ගයිස් දූපතට ආවා. මේ මාර බල්ලු තෝගයක් නෙමෙයි දූපතේ ඉන්න බල්ලු සෙට් එක. ඉතින් කිව්ව විදිහට මේගොල්ලෝට කන්න හොයාගෙන තමයි ඔය බෝට් එකක් එහෙම ආවම ළඟට එන්නේ. මොකද මේ එන මිනිස්සු ඒගොල්ලන්ට කන්න බොන්න දෙනවලු. ඉතින් මොකද මේක ඇතුලේ එයාලට ඔය කරෝල මාළු ඇරෙන්න වෙන මොකුත් හම්බ වෙන්නේ නැහැලු. ඉතින් පව් අපිත් බිස්කට් වගේක් ගෙනල්ලා තියෙනවා. අපි බිස්කට් එක දැන් මේ දූපත පොඩ්ඩක් ඩවල් කරලා ඇවිල්ලා මේ එයාලට බිස්කට් ටිකක් දෙමු කන්න. පව්නේ. ඉතින් මේ ඉන්නේ මොකද්ද මේ දූපතේ නම? ඉප්පන්දුව. ඉතින් මේ ඉන්නේ ඉප්පන්දුව කියන දූපතේ. මාර ලස්සනයි ලංකාවේ සුන්දරත්වය මේවා විඳින්න එන්න. හැබැයි විඳින්න එන්න ජරා කරන්න එපා. ඒගොල්ලන්ට අර ඈත පේන්නේ මේ මාළු වාඩි. ඔය තියෙන්නේ මම zoom කරලා පෙන්නන්නම්. ඔය තියෙන්නේ ඔය ඔක්කොම දීවරයෝ නැවතිලා ඉන්න දැන් තමයි මාළු වාඩි. ලස්සන දූපතක් තියෙනවා. මේ දූපතේ ඇවිදගෙන යද්දි මට හම්බුණා ලස්සන මේක මොකක් හරි පැලෑටියක්. මාර ලස්සනයි. රතු පාටයි. ඕගලන්ට පාට පේනවද දන්නේ නැහැ මේ අවුවත් එක්ක. මට නම් පේනවා රතු පාට පැලෑටියක් මාර ලස්සනයි. අතන දූපතේ නම් ප්ලාස්ටික් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අර තුඩුවේ මේකේ හැමතැනම ප්ලාස්ටික් තියෙන. ඉතින් මිනිස්සු වාසය කරනවා කියන්නේ ඉතින් ප්ලාස්ටික් නැති වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම තියෙනවා. ගෙනාවා guys cheese cream cracker. තව ගෙනාවා අපි මෙන්න මේ banana daily milk එක. ඒ වගේම Hawaiian cookies. කාලා ආයේ ගෙදර බලා පිටත් වෙනවා. මෙයාට දුන්න බිස්කට් මම බලාගෙන ඉන්නවා. තව බිස්කට් පැකට් එකක් තියෙනවා. යා අරේට මේ ආමේ පොඩි එකක් නේද? කප්පයි වගේ. මේ පොඩ්ඩට දෙන්න. ඈ ඌ කෑවේ නෑ ඒක. ඌට කන්න අමාරුයි. ඌට කඩලා දාන්න වෙනවා. ඒක මොනවද දන්නවද? අර කට්ටිය මේක කියලා තමයි කන්නේ. දා. බයි බයි අපි යනවා. ඒගොල්ලන්ට නඩ බිස්කට් හම්බුනා. බිස්කට් දුන්නා. එයා කෑවෙන්නත් මදි ඉතින්. සෑහෙන බඩගින්න ඉන්නේ ඒගොල්ලෝ. දැන් යනවා අපි බෝට් රයිඩ් එක පටන් ගත්ත දැන්ට. මේ බෝට් රයිඩ් එක ඉවර කරමු. ඉතින් මෙන්න මේ හරියට තමයිලු මේ කලාවේ මුහුදට වැටෙන්නේ විල්පත් වාරා ඇවිල්ලා. මෙන්න මේ හරියේ. ඉතින් මෙතන තියෙන දූපතක්. හරි ලස්සන දූපතක් මෙතන තියෙනවා. බෝට් ට්‍රිප් එක ඉවරයි. බෝට් ට්‍රිප් එකත් ඉවරයි. ඒ වගේම දවස් 4ක
ට්‍රිප් එකත් ඉවරයි. කොහොම හරි මේ ට්‍රිප් එකේදී ඔයගොල්ලෝ දකින්න ඇති දැන් කලින් වීඩියෝස් වල කණ්ඩලම හොටෙල් එකට ගියා. ඊට පස්සේ බැලුන් ට්‍රිප් එකක් යන්න හිටියා. බැලුන් ට්‍රිප් එක යන්න බැරි වුණා බෑඩ් වෙදර් හින්දා. හැබැයි කොහොම නමුත් ඒක යන්න බැරි වුණාට දුකක් නැහැ. අපි ප්ලෑන් කරා අනිත් පැත්තට කණ්ඩලම ලේක් එකේ බෝට් සෆාරියක් යන්න. ඒකත් ලස්සනයි. ඊට පස්සේ අපි ගියා අනුරාධපුරේ. ඉතින් අනුරාධපුරෙත් මම යන්න ආසම තැනක්. ඒ අනුරාධපුරේ රුවන්වැලි සෑය, ශ්‍රීමා බෝධිය ඒ ටික වැඳ පුදාගෙන එහෙම මාව විල්පත්තුවට. ඉතින් විල්පත්තුවේ අපි තැනක නැවතිලා ඊට පස්සේ අපි ගියා විල්පත්තු සෆාරිය. ඉතින් ඒ සෆාරියෙත් ගොඩක් වැස්සා. ඉතින් ගොඩක් බාධා ආවා. ගොඩක් ඒ කියන්නේ සත්තු දැක්කේ නැහැ. හැබැයි එකම එක දෙයක් දැක්කා පුංචි වලස් පැටියෙකුයි වලස් අම්මයි. ඉතින් ඒකෙන් සෑහෙන තෘප්තියක් වින්දා ඒ දේ දකින්න හම්බෙච්ච එක. ඊට පස්සේ ඊයේ ආවා අපි කල්පිටියට ආවේ වෙල් වොචින් යන්න. හැබැයි ඒකත් යන්න බැරි වුණා. මේ බෑඩ් වෙදර් දැන් ඔයගොල්ලන්ට තාම පේන ඇති මේ තාම වහිනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දකින්න ඇතිනේ අපි බෝට් ට්‍රිප් එක ඉවර වෙනවත් එක්කම වැස්සනේ. ඉතින් කොහොම හරි අපිට වේල් වොචින් යන්න බැහැ කියලා අපි ඒ දෙයට සැලුන්නේ නැහැ. අපි ඊට පස්සේ ගත්ත තීරණයක් අපි යනවා කියලා අර තුඩුවට. ඒ තුඩුවට ගිහිල්ලා එතන කවදාකවත් ගත්ත නැති අත්දැකීමක් ගත්තා. ජීවිතේට එන දේවල් වලට සැලෙන්න එපා. ඒවා ඉග්නෝර් කරලා ඊළඟට තමන්ට කරන්න පුළුවන් දේවල් තමන් කරන්න උත්සාහ කරන්න. කොහොම හරි දවස් 4ක ට්‍රිප් එක ඉවරයි. ගොඩක් එන්ජොයි කරා. ගොඩක් දේවල් කෑවා බිව්වා. ගොඩක් තැන් බැලුවා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. හැබැයි තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් මම ගිහලා එන්න. මම හේෂා vlogs. හැමෝටම ciao.